යාළුවනේ මම ඔයාලට පෙන්නන්නම් දැන් මගේ මිරිස් වගාවක් තියෙනවා. මම මිරිස් වගාවක් කරගෙන යනවා. දැන් දන්නවනේ හැමෝම සාමාන්‍ය නයි මිරිස් කරන අයගේ ලොකුම එක තමයි කොළ කොඩවීම. දැන් ඔය කොට තමයි ගොඩක්ම කට්ටිය අතහැරලා දාන්නේ. දැන් බලන්න දැන් මගේ මෙන්න මේ පැලේ මේ බෑග් එකේ පැල දෙකක් තියෙනවා. ඒ පැල දෙකෙන් මේ පැලේ දැන් සරුවට ඇවිල්ලා තියෙනවා. තාම කොළ කොඩ වෙලා මුකුත් නැහැ. හැබැයි මෙන්න මේ පැලේ කොළ කොඩ වෙලා මේ තියෙනවා. දැන් මේක ගොඩක්ම වෙන්නේ අර මේ මයිට ආවංගෙන් පළමැක්කන්ගේ. ඒකට විසඳුමක් ගෙනාව තමයි දැන් මම අද ගෙනාවේ. මම කරුණේ මගේ අනිත් පැලට හැදිලා ඒක හොඳ වෙලා තියෙනවා මෙන්න මේ දේවල් වලින්. මේ දැන් ඔය කාබන් එක ඔය කියන්නේ දැන් මේ තියෙනවා මේ තියෙන්නේ මොනවද? මේ තියෙන්නේ රතු ලුණු කොළ සුදු ලුණු කොළ දාලා පල් කරලා දවස් 5ක් 4ක වගේ පල් කරලා හදාගත්ත එක. මම ඕක දැන් ගැහුවා. ඒතකොට ගොඩාක් ගස් වලට හරි ගියා. හැබැයි මේකට තාම හරි ගියේ නෑ. මොකද දැන් ඕනම කුමියක් එක දිගට එකම වර්ගයක් ගහද්දි ඒකට පුරු වෙනවා. දැන් කරන දේ තමයි මෙන්න මේක. මේ තියෙන්නේ රින්සු. මම දන්නවනේ සාමාන්‍ය රින්සු රෙදි හොදන්න ගන්න. ඔන්න ඔය රින්සු වලින් හැන්දක් අරගෙන මෙන්න මේ වගේ කෝප් එකකට දාගෙන පොඩි ප්‍රමාණයක් ඒක කලවම් කරගන්න. මේ කලවම් කරගන්න. එන්නේ ඉතින් මම ඔයාලට පෙන්නන්නම් ගහන විදිය. දැන් මේ තියෙන ලෙඩ හැදිච්ච කොළේ ඉස්සල්ලාම ගහන්න ඕනේ මේකේ උඩට මෙන්න මෙහෙම ගහගන්න මුලින්ම. ඊට පස්සේ මේම කොළේ උස්සලා කොළේ යට තමයි ගහන්න ඕන. කොළේ යට තමයි ඉන්නේ. මේව ගහන්න ඕන ගොඩක්ම සාර්ථක වෙන්නේ මේ රාත්‍රී කාලේ සාමාන්‍යයෙන් හවස 6:00 4 විතර. මොකද මේ ගස් වල පූටිකා කියලා තියෙනවා. පූටිකා වැහුණාම නැත්තම් පූටිකා අස්සර මෙරින්ස් කොයිල සමහරට පොඩි තුවාල වීම හා දැමේ රෙඩ එන්න පුළුවන්. දැන් මම මේ වීඩියෝ කරන්න ඕන රෑ කරන්න බැරි හින්දා තමයි දැන් පෙන්නන්නේ. දැන් මේ ගහට ගැහුවා කියලා දැන් මේකට හැදුන්නේ නැහැ කියලා මේක නොගහින්නේ නැහැ. අනිවාර්යෙන් මේකටත් ගහන්න ඕන. මොකද බෙහෙත් ගහන්න ඕනේ හරිනම් රෙඩ එන්න කලින්. ඒ දවස් වශයෙන් ගහලා වැඩක් නැහැ. වරස කොහොමද ගහන්න වෙනවනේ. ඒ නිසා මෙන්න මෙහෙම යටි අතර කොළ උස්සලා හොඳ ගහලා හොඳට තෙමෙන්න ගහන්න ඕනේ. දැන් මේ වගේ වට මේ දැන් මගේ තව පැල තියෙනවා. මම මෙතන පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. ඔක්කොම ගහනවා මෙන්න මෙහෙම. යට පැත්තෙන් තමයි ගහන්නේ. මේ මිරිස් වල තියෙන තවත් අවුලක් තමයි මිරිස් වල මේ පණුව කනවා. ඒකට විසඳුමක් විදියට පණු බෙහෙත් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ගහන්නේ නැහැ. ගහත් සවුත් වෙන්න ගොඩක් බලනවා. ඒකට හොඳම විදිය තමයි සාමාන්‍ය පණුව ගොඩාක් නැහැනේ. ඒ හින්දා ඒ ඉන්න පණුව අතින් අයින් කරලා දාන්න. කොළේ යටපැත්තේ තමයි ගොඩක් දුරට ඉන්නේ. මම පෙන්නන්නම්කෝ මගේ පැලවල ඉන්නවා. මම මගේ වගාවට පෙන්නන්නම්කෝ. බලන්නකෝ දැන් මම දැන් යනවා පෙන්නන්න. දැන් මම මේ පෙන්නන එකේ ඉන්න පණුවෙක්. බලන්නකෝ පණුව. අනිවාර්යෙන් කොළ වෙන එක තමයි මේක ගොඩක්ම. මේකෙ මොකක්ද වෙලා තියෙන්නේ? මේ බලන්නකෝ මේ කොළේ නැමිලා උඩ අතට. උදේ අතට නැමිලා තියෙනවා. බලන්න මේකේ පණුව ඉන්නවා මේ. දැන් මේ පණුවට කරන්න තියෙන එකම දේ තමයි ඉතින් පණුව මරන එක. එක්ක අයින් කරලා දානවා මේක ඉන්නේ. ඕක තමයි මිරිස් වල අවුල. දැන් මේ පණුව මරලා අයින් කරන්න ඕනේ. නැත්තම් වෙන කරන්න දෙයක් නැහැ. පණුව අයින් කරන එක තමයි ලේසියෙන් විසඳුම. තව නයි විරුස් වගාව දැන් ගහන්න ඕනේ. බෙහෙත් මොනවද ඉස්සරහට මොකද කරන්න ඕනේ? කොහොමද පළදාව සරුවට ගන්න කියලා දැනගන්න ඕන. මේ සබ්ස්ක්‍රයිබ් කරලා මේකට එකතු වෙන්න. ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් ඒ කමෙන්ට් එකක් විදිහට මේකට දාන්න.